මාසෙම වැඩ කළා පඩි අතට හම්බෙන දවසට අපිට සතුටුයි. හැබැයි සැලරි එක account එකට වැටුණු ගමන්ම ලෝන් එකක්, ක්‍රෙඩිට් කාඩ් එකක්, තවත් කෙනෙක්ගෙන් ගත්ත ණයක් ගෙවලා ඉවරනකොට සැලරි එකෙන් ලොකු කොටසක් ඉවරයි. ඊළඟ මාසෙත් ආයෙත් ඒ ටිකම. සමහර වෙලාවට පරණ ණයක් ගෙවන්න අලුත් ණයක් ගන්නවා. එහෙම වෙලා තියෙනවා නම් ඔයා තනියම නෙමෙයි. හැබැයි මේක දිගටම ගියොත් මේක අපිට ලොකු මානසික ප්‍රශ්නයක් වෙනවා. මොකද ණය කියන්නේ නිකන් සල්ලි ප්‍රශ්නයක් වගේ නෙමෙයි. ඒක ඔයාගේ අනාගත ආදායම අදම වියදම් කරනවා වගේ වැඩක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ ණය උගුලෙන් ගොඩ එන්නේ කොහොමද සහ ප්‍රැක්ටිකල් විදියට කරන්න ඕන දේවල් මොනවද කියලා. දැන් අපි බලමු ඔයා දැන්ටමත් තියෙන ණය උගුලකද කියලා. මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද බලන්න. පරණ ණයක් ගෙවන්න අලුත් ණයක් ගන්නවා. සැලරි එක ලැබෙන්න කලින්ම ඒකෙන් කොච්චරක් වියදම් වෙනවද කියලා ඔයා දන්නවා. ක්‍රෙඩිට් කාඩ් එකේ බැලන්ස් එක සම්පූර්ණයෙන්ම ගෙවන්න අමාරුයි. හදිසි වියදමක් ආවොත් ඒක ගෙවන්නත් ඉතුරුන්නේ නැහැ. මේවායින් එකක් තිබුණා කියලා ඔයා ෆයිනෑන්ෂියලි ෆේල් කියලා අදහස් වෙන්නේ නැහැ. හැබැයි මේ දේවල් දිගටම වෙනවා නම් ඔයත් ණය උගුලක ඉන්න කෙනෙක්. හරි. දැන් අපි මේ ණය උගුලෙන් ගොඩ එන්නේ කොහොමද? මුලින්ම කරන්න ඕන දේ තව ණය ගන්න එක නවත්තන්න. ඒක අහන්න ලේසි. හැබැයි කරන්න අමාරුයි. මොකද අපිට වියදම් කරන්න ඕනේ. ඒත් ඔයා හැම මාසෙම අලුත් ණයක් එකතු කරගන්නවා නම් පරණ ණය ගෙවලා ඉවර කරන්න අමාරුයි. දෙවෙනි දේ කරන්න කලින් ඔයාගේ ණය එක තැනකට ගන්න. නෝට්බුක් එකක් ගන්න නැත්නම් ෆෝන් එකේ නෝට් ඇප් එක ඕපන් කරන්න. දැන් ලියන්න. පළවෙනි ලෝන් එක කොච්චරක් තියෙනවද? දෙවෙනි ලෝන් එක කොච්චරක් තියෙනවද? ක්‍රෙඩිට් කාඩ් බැලන්ස් එක කොච්චරද? වෙනත් ණය කොච්චරක් තියෙනවද? ඒ විතරක් නෙමෙයි හැම ණයකම ඉන්ට්‍රස්ට් රේට් එක, මිනිමම් පේමන්ට් එක, විශේෂයෙන් ණය වාරික ගෙවන්න ඕන කවදට කලින්ද කියන එක. මේ හැම එකක්ම ලියන්න. ඇයි? ඔයා නොදන්න දේවල් ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ. ඔයාගේ සම්පූර්ණ ණය රුපියල් ලක්ෂ 5ක්ද, ලක්ෂ 10ක්ද මුලින්ම ඒක දැනගන්න. බය වෙලා ඒක අමතක කරලා ඉන්න එකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊළඟට ණය නැවත ගෙවන ප්ලෑන් එකක් හදාගන්න. දැන් ඔයාට ණය කොච්චර තියෙනවද කියලා දන්නවා. ඊළඟට ණය නැවත ගෙවන්න ක්‍රමයක් ඕනේ. ගොඩක් අය භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඩෙට් ස්නෝබෝල් කියන්නේ. ඒ කියන්නේ මුලින්ම කුඩාම ණය ගෙවලා ඉවර කරන්න. හැබැයි මේ අනිත් ණයවල අවම වාරිකේ ගෙවන අතරතුරේ මුදල් ඉතුරුනොත් ඒක කුඩාම ණයට දාන්න. ඒක ඉවරුනහම ඊළඟ ණයට. මේකේ ලොකුම වාසිය තමයි ඉක්මනට එක ණයක් ක්ලෝස් කරලා අවසානයක් දකින්න පුළුවන්. අනිත් දෙවෙනි ක්‍රමය තමයි ඩෙට් අවලංචි කියන්නේ. මෙතෙන්දි කරන්නේ වැඩිම ඉන්ට්‍රස්ට් රේට් එක තියෙන ණය මුලින්ම ටාගට් කරනවා. ඒකෙන් ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කරගන්න පුළුවන් අවස්ථා වැඩි. හැබැයි ඔයාට ගැළපෙන ස්ට්‍රැටජි එක තෝරගන්න. මැතමැටිකල් සයිඩ් එකෙන් බැලුවොත් දෙවෙනි ක්‍රමය වාසිදායක වෙන්න පුළුවන්. මොටිවේෂන් එක පැත්තෙන් බැලුවොත් ස්නෝබෝල් ඒ කියන්නේ පළවෙනි ක්‍රමේ සමහර අයට ලේසි වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි එක ස්ට්‍රැටජි එකක් තෝරගෙන දිගටම කරගෙන යන එක. දැන් තවත් වැදගත් දෙයක්. ඒ තමයි බජට් එකක් හදාගන්න එක. බජට් එක කියන්නේ සල්ලි නැති කරන දෙයක් නෙමෙයි. සල්ලි කොහෙද යන්නේ කියලා කලින්ම තීරණය කරන දෙයක්. සැලරි එක ලැබුණාම මුලින්ම අත්‍යවශ්‍ය වියදම්, ඊළඟට ණය වාරික, ඊළඟට ඉතුරුම් හෝ ඉමර්ජන්සි ෆන්ඩ්. ඊට පස්සේ තමයි ඔයාගේ අවශ්‍යතා එන්නේ. ෆුඩ් ඩිලිවරි, shopping, එන්ටර්ටේන්මන්ට් වැඩවලට සබ්ස්ක්‍රිප්ෂන්. මේවා සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ නැහැ. හැබැයි බජට් එක ඇතුලේ ඔයා කැමති දේ විතරක් කරන්න. මොකද ණය ගෙවන අතරේ හැම සතුටක්ම නවත්තලා ජීවත් වෙන්න ගියොත් ප්ලෑන් එක දිගටම කරගෙන යන්න අමාරු වෙන්න පුළුවන්. මෙන්න ගොඩක් අය අමතක කරන දෙයක්. ඉමර්ජන්සි ෆන්ඩ් එක. ඔයා ණය වෙලා ඉතුරු කරන්නේ නැතුව ඉන්න හොඳ නැහැ. මොකද අපිට කලින් කියලා අපේ ජීවිතේ ප්‍රශ්න එන්නේ නැහැ. ළඟම කෙනෙක්ට අසනීපයක් වෙන්න පුළුවන්. එතකොට එයාලා වෙනුවෙන් වියදම් කරන්න සල්ලි නැත්තම් වැඩක් නැහැ නේද? මේ වගේ වෙලාවට ආයෙත් ණයක් ගන්න වෙන්න පුළුවන්. එතකොට අපි මාස ගාණක් ණය ගෙවාගෙන ආපු ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම ආපස්සට යන්න පුළුවන්. ඉතින් ණය ගෙවන ගමන්ම පොඩි ඉමර්ජන්සි වෙලාවට ගන්න සල්ලි ටිකක් තියාගන්න. උදාහරණයක් විදියට මුලින්ම පොඩි ටාගට් එකක්. ඊට පස්සේ ඉන්කම් එක සහ එක්ස්පෙන්සස් අනුව ඒක වැඩි කරන්න. දීර්ඝකාලීනව තමන්ගේ අත්‍යවශ්‍ය වේදන් කවර් කරගන්න පුළුවන් ඉමර්ජන්සි සේවිං එකක් හදා ගැනීම හොඳ ෆයිනෑන්ෂියල් ගෝල් එකක්.
ඉතින් තවදුරටත් ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා අපේ වීඩියෝ එකකින් ඉස්සරහට කතා කරමු. දැන් තවත් විශේෂ දෙයක් තියෙනවා. වියදම අඩු කරන එකට ලිමිට් එකක් තියෙනවා. ඔයා කන්න ඕනේ, බිල් ගෙවන්න ඕනේ, ට්‍රාන්ස්පෝර්ට් වියදම් තියෙනවා. ඒ නිසා අපිට ප්‍රමාණයකට වඩා වියදම් අඩු කරන්න බෑ. ඉන්කම් එක වැඩි කරන්න පුළුවන් නම් ඒකත් ආයෙත් නව ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්. part time job එකක්, freelancing, video editing, graphic design, social media service කාට හරි දෙයක් උගන්නන එකකින්, එහෙමත් නැත්නම් පොඩි business එකකින්, එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් skill එකකින් අමතර ආදායමක් හදාගන්න. මුලින් මේ extra income එකෙන් lifestyle එක තව ටිකක් වැඩි කරනව වෙනුවට ණය ටිකක් අඩු කරගන්න පාවිච්චි කරන්න. තව එක වැදගත් දෙයක්, ණය ගුලෙන් ගොඩ එන්න කියලා අවදානම් ෂෝට්කට් හොයන්න එපා. ණය ගෙවන්න සල්ලි නැති වෙලා ඉක්මනට ඩබල් කරගන්න පුළුවන් කියලා දන්නේ නැති ඉන්වෙස්ට්මන්ට් එකකට සල්ලි දාන එක. එහෙමත් නැත්නම් ඉක්මනට ප්‍රොෆිට් එකක් ගන්න කියලා අවදානම් විදියට ට්‍රේඩ් කරන එක. නැත්නම් තවත් ණයක් අරගෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කරන එක. මේවා මේ ප්‍රශ්නේ තවත් ටිකක් ලොකු කරන්න පුළුවන්. ඉන්වෙස්ට්මන්ට් කරන්න කලින් රිස්ක් එක තේරුම් ගන්න. තමන්ගේ ෆයිනෑන්ෂියල් සිටුේෂන් එකට ගැලපෙනවද බලන්න. ණය ගෙවන්න තියෙන කෙනෙක් ඉක්මනින් පොහොසත් වෙන ෂෝට්කට් එකක් හොයනවට වැඩිය ෆයිනෑන්ෂියල් ස්ටේබිලිටි එක හදාගන්න එක වැදගත්. ඉතින් අද වීඩියෝ එකේ කතාව එක වාක්‍යයකින් කියනවනම් ණය කියන්නේ ඔයාගේ අද තියෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒක ඔයාගේ අනාගත ආදායමට දාපු ක්ලේම් එකක්. අද සැලරි එක ලැබෙනවා. හැබැයි ඒ සැලරි එකෙන් කොටසක් අදට කලින්ම වියදම් කරලා ඉවරයි. හැබැයි එකෙන් ගොඩ එන්න අමාරු නෑ. මුලින්ම ණය වැඩි කරන එක නවත්තන්න. සියලු ණය ලියලා තියාගන්න. නැවත ගෙවන ප්ලෑන් එකක් හදාගන්න. බජට් කරන්න. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදන්න. පුළුවන් නම් ඉන්කම් එක වැඩි කරන්න. එක දවසින් ණය බිඳුවක් කරන්න බෑ. සමහර අයට මාස කිහිපයක් ඇයි. සමහර අයට අවුරුදු ගණනක් ඇයි. හැබැයි අද ගන්න එක තීරණය නිසා අවුරුදු කිහිපයකින් ඔයාගේ ෆයිනෑන්ෂියල් ලයිෆ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අදම නෝට්බුක් එකක් අරගෙන ඔයාට තියෙන සියලුම ණය ලියන්න. ටෝටල් එක බලන්න. වැඩෙන් පැනලා යන්න එපා. මොකද ඔයාට විසඳන්න ඕන ප්‍රශ්නේ ප්‍රමාණය දැනගත්තාම ඒක විසඳන ප්ලෑන් එකක් හදන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ ණයක් ගෙවමින් ඉන්න කෙනෙක් නම් කමෙන්ට් එකේ ස්ටාර්ට් කියලා දාන්න. අපි හැමෝටම මතක් වෙන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ණය උගුලේ පැද්දිලා ඉන්න ඔයා දන්න කෙනෙක්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම personal finance, money management, investing සහ financial freedom ගැන මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.